ලංකාවේ නීතියට අනුව ඇබෝෂන් කරන්න පුළුවන්ද? ගෑනු ළමයෙක්ට නම් ගෑනු ළමයේ ආරක්ෂාව වෙනත් පිරිමි ළමයෙක්ට නම් තමන් ගෑනු ළමයේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. හරිද? ගොඩක් වෙලාවට මේ ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ ගැටලුවක් තියෙනවා. හරිද? ලිංගික අධ්‍යාපනය හම්බෙන්නේ නැහැ. ගොඩක් ළමයි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. දැන් ඔයාලා මේ ගත කරන වයස් සීමාව. මොකද මේ ටීන් ඒජ් එක ගත්තාම හරියම මොනවාද කාල සීමාවක තමයි ඔයාලා මේ ඉන්නේ. ඇයි? ඒකට හේතුව තමයි ඔයාලා ගොඩක් වෙලාවට ගන්න මේ කාල සීමාව තුළ ක්ෂණික තීරණ. ඔය සමහර ක්ෂණික තීරණ නිසා මොකක් වෙන්න පුළුවන්ද? ඔයාලා සමහරවල්ලාට මුළු ජීවිත කාලෙම ඒ තීරණ නිසා විඳව ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තීරණ නිසා ඔයාලගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔයාලා මේ ගත කරන කාල සීමාවේ පුළුවන් තරම් ඔයාලා මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවට පස්සේ දහස් පාරක් හිතුවා කමක් නැහැ ඒ තීරණය ගන්න කලින්. සාමාන්‍යයෙන් අපි වයස අවුරුදු 12 ඉඳලා 50 වගේ වෙනකන් කාල සීමාව. මෙන්න මේ වගේ කාල සීමාව සලකනවා ගැහැණු කෙනෙක්ගේ රීප්‍රොඩක්ටිව්ලි ඇක්ටිව් ඒජ් එක විදිහට. අර්ධ ලිංගික වශයෙන් සක්‍රීය අවධිය විදිහට අපි සලකනවා මෙන්න මේ වගේ කාල සීමාව. සාමාන්‍ය ළමයි මේ වගේ වයස් සීමාවක පසු වෙන ගැහැණු කෙනෙක් ක්ලිනික් එකකට ආවොත් නැත්නම් හොස්පිටල් එකකට ආවොත් එහෙම විශේෂයෙන්ම බඩේ කැක්කමක් හරි එහෙම නැත්නම් පීරියඩ්ස් වල අසාමාන්‍යතාවයක් නිසා හරි අපි අනිවාර්යයෙන්ම හරිද ඒ ගෑනු කෙනා ළමෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නැදිවියේ කාන්තාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් අපි තරාතිරම කිසිම දෙයක් බලන්නේ නැතුව අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරනවා හරිද බීටා HCG කියලා එකක් තියෙනවා මේක සාමාන්‍ය රූටීන් එකක් විදිහට රූටීන් ටෙස්ට් එකක් විදිහට මේ වයස් සීමාවේ කෙනෙක් આવොත් අපි ටෙස්ට් කරනවා. ඒ ගෑනු ළමයාට අවුරුදු 17යි. අවිලා තියෙනවා බඩේ කැක්කුම සහ වමනය නිසා ක්ලිනික් එකට. හරි. ආවට පස්සේ ඒ ડોක්ටර්ස්ලා මේ ටෙස්ට් එක කරලා තියෙනවා සහ ස්කෑන් එකක් කරලා තියෙනවා. ඒකෙදි අහුවෙලා තියෙනවා ඒ ළමයා ප්‍රෙග්නන්ට්. ළමයාට අවුරුදු 17නේ. ඒ කියන්නේ වලග වයසනේ. ඊළඟ අවුරුදු 11. එතකොට මෙයාලා අහනවා මේ කලලය නැති කරන්න පුළුවන්. මොකක්ද අපි ගබ්සාවක් කියලා කියනවා. ගබ්සා කිරීමක් කියලා. අපි කියනවා ගබ්සා කිරීමක් කියලා කියන්නේ termination of pregnancy before 20 to 24 weeks of gestational age. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගත්තාම දරු උපත සඳහා නැත්නම් ගර්භණී කාල සීමාව හරිද? සති 38ක් 40ක් වගේ වෙනවා. මේකේ සති 20 සහ 24කට කලින් අපි ගර්භණීතාවය නවත්තනවා නම් ඒ කියන්නේ කලලය නැත්නම් භ්‍රූණය ඒ කලල බන්ධය ඔක්කොම ඉවත් කරනවා නම් අන්න ඒ වගේ එකක් තමයි අපි කියන්නේ මොකක් කියලාද ගබ්සා කිරීමක් කියලා. ලංකාවේ නීතියට අනුව ඇබෝෂන් කරන්න පුළුවන්ද? ගබ්සා කිරීමක් කරන්න පුළුවන්ද? බැහැ. සම්පූර්ණයෙන්ම තහනම් එකම එක හේතුවකට ඇරෙන්න. හරිද? එකම එක අවස්ථාවයි නිදාසක් තියෙන්නේ. ඒ තමයි මොකක්ද? මේ ගර්භණී භාවය නිසා මවගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි හෙමොරේජ් එකක් හරි අධික රුධිර වහනයක් නිසා හරි එහෙම නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් ඒ කියන්නේ අර දුද පීඩනය වැඩි වෙලා හරි කාරණාවක් නිසා මවගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා නම් අන්න වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්න පුළුවන් මේ ප්‍රෙග්නන්සි එක ටර්මිනේට් කරනවා. එහෙම නැත්නම් ඇබෝෂන් එකක් කරනවා. ඒ ඇරෙන්න වෙන කිසිම හේතුවකට අපිට ඇබෝෂන් එකක් කරන්න බෑ නීත්‍යානුකූලව. අනිත් ඕනම දෙයකට ඇබෝෂන් එකක් කරනවා නම් මේ හැම එකක්ම වැටෙන්නේ මොන ගණනටද? ක්‍රිමිනල් ඇබෝෂන් ගන්න. එතකොට අපි හිතමු සමහරලාට මෙහෙම දෙයක්. හරිද? ඔන්න දැන් ප්‍රෙග්නන්ට් වෙලා ළමයා නැති කරන්න ඕනේ. යනවා කවුරු හරි හොර වේදෙක් හරි කවුරු හරි ගාව. හරි? ගිහිල්ලා මේ ඇබෝෂන් එකක් කරනවා. එහෙම කරන දැන් තියෙනවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න මේ වගේ තැන් වලට යන එක හරිම අවදානම්. මේකට හේතුව මොකද්ද? ලොකු ජීවිත අවදානමක් තියෙනවා මේ ක්‍රිමිනල් ඇබෝෂන් වලදී කරන ඒ ඇබෝෂන් කරන විවිධ ක්‍රමවල. හරිද? අධික රුධිර වහනයම වලින් ගොඩක් වෙලාවට මව නැති වෙන්න පුළුවන්. එතකොට බලන්න අර සිද්ධියේදී හරිද? අර සිද්ධියේදී අම්මටත් වයස 10ක්. ඔයාලා කියන තාත්තගේ වයස කීයද? තාත්තගේ වයසත් ළමයි අවුරුදු 10ක්. හරිද? අම්මත් ළමයෙක් තාත්තත් ළමයෙක්. දැන් මේ දෙන්නටත්
ළමයෙක් හම්බෙන්නේ ඉන්නේ. හරිද? එතකොට බලන්න යාළගේ ජීවිතේ මෙතනින් එහාට මොකක් වෙයිද? මේ හැඟීමක් නිසා මේ වැඩේ වෙන්නේ. ටීන් ඒජ් එකට එද්දී නේද වැඩි වියටපත් වෙද්දී ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ටෙස්ටෙස්ටරෝන් මේ හෝමෝන එද්දී මොකක්ද වෙන්නේ? ඔයාලගේ ඒ යෞවනෝදයත් එක්ක මේ සම්බන්ධයෙන් තියෙන ආශාවල් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේ හැඟීම් කියලා කියන්නේ මොනවද? හෝමෝන. ඒතර බුද්ධිය කියන්නේ මොකද්ද? මේ හෝමෝන පාලනය කිරීම. ඒතර ඔයාලට පුළුවන් වෙන්න ඕන මොකද්ද? බුද්ධිමත් මොලේ මේ දේවල් ටික ගානට බැලන්ස් කරගන්න මොකක් හරි තීරණයක් ගන්න කලින්. එහෙම නැතුනොත් මොකද්ද වෙන්නේ? මේ වගේ දුක් පිළින්න සිද්ධ වෙනවා. ඔයාලගේ මේ වයස් සීමාව අර අඩුම මේ 20 පයින් අර 20 පෑන්නට පස්සේ ටික ටික දේවල් ටිකක් තේරෙන්න පටන් ගන්නවා. 20 පයින්නකම ඔයාලා ගන්න තීරණ සෑහෙන්න පරිස්සමින් ඔය බුද්ධිමත් මොලෙන් හිතලා 10 කාර්යයක් හිතලා ගන්න.